නාවික හමුදාව ජටියට ළඟාවීමත් සමග විරෝධතාකරුවන් සහ නාවික හමුදාව අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. අප වාර්තාකරුවන් පැවසුවේ එහිදී නාවික හමුදාව මුහුදට වෙඩි තබමින් විරෝධතාකරුවන් විසිරුවා හැරීමට උත්සාහ කළ බවයි. Mama merenova. සිද්ධිය වාර්තා කිරීමට ගිය අප මාධ්‍යවේදියාට නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් රවීන්ද්‍රසිංහ විජේගුණරත්න මහතා පහර දුන්නේ පරුෂ වචනයෙන් බැන වදිමින්. මම මීඩියාගේ මාතෝ මම මීඩියාගේ ඉතින් හයි මම මීඩියාගේ හයි කොණයින හයි නාවික හමුදාවේ නිලධාරීන් ඩෝරා යාත්‍රාවෙන් ජටිලේ යන අවස්ථාවේ මම රෙකෝඩ් කරා මම කැමරාවෙන්. ඒ වෙලාවේදී නාවික හමුදාවේ නිලධාරියෙක් පැමිණලා ඔයා මොකද කරන්න කියලා ඇහුවා. මම ඩෙන්ටිටි පෙන්නුවම ඩෙන්ටිටිත් එක්ක මම ඇදගෙන ගියා. ඇදගෙන ගියාම ඉස්සරහින් ආවා තව උසස් නිලධාරියෙක්. එයා කොට කලසමක ටී-ෂර්ට් එක ඇඳන් හිටියේ. එතුමා ආපු ගමන් මම කැමරාවෙන් ඇදලා අරගෙන මට බෙල්ලට පහර දීමක් කරා කුණුවරෙන් බැලලා. මම පස්සේ දැනගත්තේ මෙතුමා නාවික හමුදාපති කියලා ශ්‍රී ලංකාවේ. වතුරේ හිටියේ මමයි තව එක්කෙනෙකු හිටියේ මගේ ඉස්සරහින් ඩෝර් එකක් ගියා. ඩෝර් එකේ යද්දී ඩෝර් එකේ හිටිය මොනගලිසාවක් ඇඳගත්ත මහත්තයෙක් එතන හිටිය සෙබලෙක්ගේ වෙපන් එක ඉදුරගෙන මගේ අම්මට බැලලා මගේ ඉස්සරහට වෙඩි දෙකක් තියලා ගෝ වතුර ගිල්ලලා මරනවා කියලා උඹව. මේ කමාන්ඩර් කෙනෙක් කොටකල්සම ඇඳගත්ත මහත්තයෙක් කෙනෙක් කිව්වේ. මේ කමාන්ඩර් කිව්වේ. මේ කමාන්ඩර් කෙනෙක්. අයියට ගහපු කෙනාම තමයි කිව්වේ. ගෙදර ගිහින් මූණ බලන්න පුළුවන් ඇද්දි දුවගේ පුතාගේ. දෙපාර්ශ්වය අතර ඇති වූ උණුසුම් තත්ත්වයේදී තුවාල ලැබූ විරෝධතාකරුවන් තිදෙනෙකු හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. නියංගම මොකක්ද කරන්න කරන්නේ බංග